සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම ජේසු පිහිටයි. මේ ඕගොල්ලන් දකින්නේ මම උඳු වැට 250කින් උළුඳු වඩේයි තෝසෙයි හදාගන්න විදිහ තමයි. ඉතින් මම මේක උදේ 7ට විතර තමයි උඳු වැට ටික පෙඟෙන්න දැම්මේ. ඒකල්ලෙවිල්ල මම මේක හදන්න ගත්තේ හවස 5ට විතර. ඉතින් ওই විදිහට පෙඟුනට පස්සේ උළුඳු වැට ටික හොඳට ඒකේ වතුර චූට්ටක් ඒ කියන්නේ දැන් පෙරා ගන්නවනේ උළුඳු වැට දාලා තිබ්බ එක වතුර එක පෙරාගෙන ඉවිල්ලා ඒකේ වතුර ගතිය වගේ තියෙනවනේ චුට්ටක්. ඒකට තව වතුර චූට්ටක් වගේ එකතු කරලා හොඳට ක්‍රීම් එකක් වගේ මම ওই බේන්ඩර් කරලා අරන් තියෙන විදිහට ඕගොල්ලොමුත් අරගන්න. ඊට පස්සේ ඒක කොටස් දෙකකට කඩලා එක කොටසක් තෝසෙ වලට එක කොටසක් උඩුඳු වඩේ වලට අයින් කරගත්තා. ඒ කරලවිල්ලා ඒකට ලූණු කරපිංචා එහෙම දාලා මම හොඳට තෝස් මිශ්‍රණයට වතුර දදා හොඳට මිශ්‍රණය හදාගත්තා. ඊට පස්සේ සුදු ලූණු එහෙම ඒකට අමුයෙන් දාන්න බෑ. ඒකින්ද මම තෙල් චුට්ටක් දාලා සුදු ලූණුයි අබයි තෙලට දාලාවිල්ලා ඒ තෙම්පරාදු කරලා ඒකටම දාගන්නවා. ඊට පස්සේ ওই විදිහට තමයි තෝසි මිශ්‍රණය හදාගන්නේ. මේ තෝසි මිශ්‍රණයට මම තෙතාල් පිටි චුට්ටකුත් එකතු කරගන්නවා නම් හොඳයි. ගොඩාක් නෙමෙයි පොඩි ප්‍රමාණයක්. ඉතින් මං ගාව තෙතාල් පිටි තිබුණේ මම ඉදියාප්ප පිටි චුට්ටක් තමයි එකතු කරගත්තේ. ගොඩාක් එකතු කරගන්න එපා. එකට එකක් උණු දාලා තමයි හදන්න ඕනේ. චුට්ටි ප්‍රමාණයක් එකතු කරගන්න. ඔය විදිහට මම තෝස් එක හදාගත්තට පස්සේ මම කරන්නේ උළුඳු වඩේකට ලෑස්ති කරගන්න විදිය තමයි මේගොල්ලන් දකින්නේ. ඉතින් මම මේකෙන් උඳු ටිකක් අයින් කරගත්තනේ උළුඳු වඩේ වලට. ඒකට මම බේකින් පවුඩර් පොඩි ප්‍රමාණයක් මේස හැඳි දෙකක් විතර දාන්න. ඒ කලවිල්ල එහෙම දාලා ඊට පස්සේ ලූණු කරපිංචා අම්මිරිසුත් තියෙනවා නම් දාන්න ඒකට. ඊට පස්සේ දාලා හොඳට අනා ගන්න. ඊට පස්සේ ඒකට සුදු ලූණු අමුයෙන් දාන්න එපා. සුදු ලූණුයි අබයි චුට්ටක් තෙම්පරාදු කරලා තමයි දාගන්න ඕනේ. කැමති නම් විතරයි ඒක දාගන්න ඕනේ. නැත්තම් අවශ්‍ය නැහැ. ඊට පස්සේ ওই විදිහට ලුණු ටිකකුත් දාලා කෑලි මිරිස් චුට්ටකුත් දාලා මම උළුඳු වඩේ එකත් ලෑස්ති කරගත්තා. ඊට පස්සේ මේගොල්ලන් දකින්නේ උළුඳු වඩේ එක කන්න හදාගන්න සම්බොල එක. මේ සම්බොල එක හදන්නේ පොල් ටික හොඳට ගාලා අරගෙන ඒකට කරපිංචා වැඩිපුර ටිකක් දාන්න. කරපිංචා සුදු ලූණු ඒ ඔක්කොම බෙන්ඩර් එකට දාලා ඉවරලා ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටිකකුත් දාලා ඉවරලා හොඳට බෙන්ඩර් කරන්න. ඊට පස්සේ ඒක බෙන්ඩර් කරගත්තට පස්සේ අන්තිමේට දෙහි ටිකක් ලුණු ටිකක් එකතු කරලා ගන්න. ওই විදිහට තමයි කඩෙන් කනවා වගේම රසට ගෙදර අපිට රසගුණ විදිහට පෝෂණය වැඩි කරලා හදාගන්න පුළුවන්. ඉතින් කඩෙන් අපි කන්නේ ඇයි? අපිට ගෙදර හදාගෙන කන්න පුළුවන්කම තියෙද්දි. ඒකින්ද මම ඕගොල්ලන්ටත් ආරාධනා කරනවා හැම විටම උත්සාහ කරන්න ගෙදර කෑම බීම හදාගෙන කන්න. ඉතින් මේ වීඩියෝ එක ලස්සන ඇති කියලා මම හිතනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙන්නම්. එකකින් එන්නම් ජෙස්ප් පිටයි. උළුඳු වඩේ එක හදනකොට නිතරම අත තෙමලා තමයි දාන්න ඕනේ. මොකද නැත්තම් ඒක ඇලෙන්න බලනවනේ. ඒකින්ද නිතරම වතුර ටිකක් ළඟ තියාගෙන අත තෙමලා තමයි මේ මිශ්‍රණය අරගෙන තෙලට දාන්න ඕනේ. නැත්තම් ඇලෙන්න බලනවා.